යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඉතින් ඔන්න මේ වෙනකොට මම ඇතුළු මේ ව්‍යාපාරය කරගෙන යන අපේ ව්‍යාපාරික මහතුරුන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි මේ වැස්ස. ඉතින් සුබාදාමත් එක්ක කරන ව්‍යාපාරයකින්ද අපේ මේ පොල්ලලි කැබලි ව්‍යාපාරය. ඉතින් අදටත් වැස්ස කාලෙට මේ ව්‍යාපාරයේ යෙදෙන අපිට පොල්ලලි කැබලි වේල ගන්න විසඳුමක් ඇත්තටම නෑ. ඒත් අපිට බෑ අපේ හීන වැස්සට ගහගෙන යන්න ඉඩ දෙන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මම අද කියලා දෙනවා වැස්ස කාලෙට අපේ මේ පොල්ලලි කැබලි ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් අපිට අනුගමනය කරන්න පුළුවන් උපක්‍රම මොනවද කියලා. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඇත්තටම අදටත් මේ පොල්ලලි කැබලි වේල ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමය තමා හිරු එළිය. ඉතින් ඊට අමතරව මේ වෙනකොට පොල්ලලි කැබලි වගේම කොහොඹත් වේලන්න ඩයර් නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් ඒක ඔයා වගේ නැගිටින්න උත්සාහ කරන හීන දකින පුංචි කූඹියෙක්ට අමාරු නිසා තවමත් ඒක සාර්ථක ක්‍රමයක් විදියට මම නම් දකින්නේ නැහැ. ඉතින් කියමනක් තියෙනවා ඔබේ ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කිරීම ඔබේ ආදායම ඉහළ නැංවීමටගත් බුද්ධිමත් තීරණයක් කියලා. හැබැයි පොල්ලලි කැබලි වේලන්න ඩයර් එකක් මිලදී ගැනීම නම් මම හිතන්නේ කිසිම වෙලාවක බුද්ධිමත් තීරණයක් කියලා. ඉතින් දැන් ඔයාට තේරෙනවා මේ ව්‍යාපාරය කරන්න අපි වගේ පුංචි ව්‍යාපාරිකයන්ට හිරු එළිය ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා. ඉතින් මේ වගේ වැස්ස කාලෙක මොනවද මේ ව්‍යාපාරය සාර්ථකත්වය වෙනුවෙන් අපිට අනුගමනය කරන්න පුළුවන් උපක්‍රම කියලා අපි දැන් කතා කරමු. ඉතින් මේ වගේ වැස්ස කාලෙක මුලින්ම අපි කරන්න ඕනේ අපේ පොල්ලලි කැබලි කරන්න අපි රැගෙන එන පොල්ලෙලි වැස්සට නොතෙමෙන්න ගබඩා කරගන්න එක. ඒක අනිවාර්යෙන් කරගන්න ඕන දෙයක්. ඒ ඇයි කියලා මම තවත් වීඩියෝ එකකින් ඉස්සරහට අරගෙන එන්න. එතකල් මේ දේ ඔයාගේ ඔළුවේ තියාගන්න. ඉතින් අපිට පුළුවන් මේ වගේ වැස්ස කාලෙක අපිට පුළුවන් තරම් පොල්ලෙලි කපලා ඒ පොල්ලෙලි කැබලි ස්ටොක් කරගන්න. මොකද වැස්ස වුණත් හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් අවුව එනවා. ඉතින් එතකොට අවුව ආවට පස්සේ අපිට පුළුවන් අපි කපලා ස්ටොක් කරගත්ත පොල්ලෙලි කැබලි ඉක්මනින්ම වියල ගන්න. ඉතින් ඒක නම් මේ වෙනකොට ගොඩක් අය කරනවා ඇති. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අපිට අපි පොල්ලලි කැබලි ව්‍යාපාරයට හරි නැත්නම් අපි ළඟ හිස් ගොඩනැගිලි තියෙනවා නම් අපිට පුළුවන් පොල්ලලි කැබලි කපලා ඒ ගොඩනැගිලි වල තියෙන ඉඩකඩ අනුව අපේ පොල්ලලි කැබලි තුනී කරලා දාගන්න. මොකද එතකොටත් පොල්ලලි කැබල්ලේ තියෙන තෙතමනය ගොඩාක් වෙලාවට අඩු වෙලා තියෙන්නේ. එතකොට අවුව වටනවාන් පස්සේ අඩු අවුවකදී වුණත් අපිට අඩු කාලයකින් මේ පොල්ලලි කැබලි වියලලා අපේ නිෂ්පාදනය ඉක්මනින් අලෙවි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ පොල්ලලි කැබලි ලීටර් ක්‍රමයට අලෙවි කරන්න. මොකද එක පැත්තකට වැස්සද ලංකාවේ සමහර පැතිවල අවුව වැටෙනවා. ඉතින් මේ පැතිවල ඉන්න අයට අපිට පුළුවන් මේ පොල්ලලි කැබලි ලීටර් ක්‍රමයට අලෙවි කරන්න. හැබැයි ඒක අසාර්ථක ක්‍රමයක් බොහෝ දුරට වෙන්නේ නැහැ. මොකද ලංකාවට මේ දවස්වල හැම පළාතකටම වගේ වැස්ස. ඉතින් එතකොට ඒ ක්‍රමය නම් ලොකු සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින් මගේ පැත්තේත් මේ වගේ ඉස් ගොඩනැගිලි ගොඩක් තියෙනවා. ඉතින් මම වැස්ස කාලෙට කරන්නේ පුළුවන් තරම් පොල්ලලි කැබලි කපලා ඒ ගොඩනැගිලි වලට ගබඩා කරගන්න එක. ඉතින් හිස් ඉඩකඩ තියෙන තැන්වල මම මේ පොල්ලලි කැබලි බිමට දාලා තුනී කරලා තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ. ඉතින් එතකොට අවුව වටන කාලෙක මට පුළුවන් ඉක්මනට මේ පොල්ලලි කැබලි වියලලා මගේ නිෂ්පාදන වලට යොදා ගන්න. ඉතින් පොල්ලලි ස්ටොක් කරගෙන පොල්ලලි කැබලි ස්ටොක් කරගන්න හැමෝටම මේ වෙලාවේ සල්ලි නැතුව ඉතින් ඒ වගේ අයට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අඩියක් පස්සට තියලා මේ ව්‍යාපාරය දැනට නවත්තන එක. මොකද අදටත් මේ වැස්ස කාලෙදි මේ ව්‍යාපාරය කරගෙන යන්න පොල්ලලි කැබලි වේලන්න කිසිම විසඳුමක්වත් හරියාකාර ක්‍රමවේදයක්වත් තාම හොයාගෙන නැහැ. ඉතින් වැස්ස කාලෙට මේ පොල්ලලි කැබලි ව්‍යාපාරය සාර්ථකව කරගන්න යන්න බැරි වෙනකොට අපේ ආදායම් මාර්ග හැහිරෙනවා. ඉතින් ඒකින් තමයි මම නිතරම කියන්නේ මේ පොල්ලලි කැබලි ව්‍යාපාරය අමතර ආදායම් මාර්ගයක් විදිහට කරන්න. මොකද එහෙම වුණොත් ඔයා පොල්ලලි කැබලි ව්‍යාපාරය නැවතුවත් ඔයාට තව ව්‍යාපාරයක් තියෙන හින්දා ඔයාගේ ආදායම් මාර්ගයේ කිසිම වෙලාවක හැරීමක් සිද්ධ වෙන්නේ නැති හින්දා. ඉතින් ඒ කොහොම වුණත් වැස්ස කාලේට අඩපණ වෙන මේ ව්‍යාපාරයට මම කැමතියි පුංචි හරි තල්ලුවක් දෙන්න. ඉතින් ඒකයි මම මේ දේවල් ඔයාත් එක්ක බෙදා ගන්න මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ඔයත් වැස්ස කියලා ඔයාගේ ව්‍යාපාරය නවත්තලා දාන්න නැතුව පුළුවන් විදියට පොල්ලලි කපලා පොල්ලලි කැබලි ස්ටොක් කරගෙන තියාගන්න. ඉතින් ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් නුවරක්
නුවණක්කාරම් වැඩේ. හැබැයි එහෙම කියලා වැස්සට තෙමිලා අරගෙන එන පොල් එලි නම් කිසිම වෙලාවකම ලෙදී ගන්න එපා. මොකද තෙමුණු ලෙලි වලින් ඔයාට සාර්ථකව පොල් එලි කැබලි නිෂ්පාදනය කරන්න බෑ වගේම සාර්ථක ගමනක් යන්නත් බෑ. මොකද ඒ තුලින් ඔයාට සිද්ධ වෙන පාඩුව මග හරව ගන්න කිසිම විදියකින් බැරි වෙන හින්දා. ඉතින් වැස්ස කාලෙදී අපිට මේ ව්‍යාපාරය කොහොදුරට සාර්ථක කරගන්න බෑ. ඒත් අපිට පුළුවන් මම ඉහත කිව්වා වගේ උපක්‍රම අනුගමනය කරලා අපිට මේ අපේ පුංචි ව්‍යාපාරයට පුළුවන් විදියට පියවරක් තියලා ඒ සාර්ථක කරගන්න. ඉතින් ඔය දේවල් ටික තමයි මට කියන්න ඕන වුණේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.